හරි. ඔන්න දාගන්නේ. ඔන්න කොල්ලෝ අතර යන වලිවල හැටි. වලිවල හැටි කොල්ලෝ අතර වලි යනවනේ. යන්නේ මේ පියවර 4 විදිහටමයි. හරිද? එකෙක් එනවා. දැව්ගේ කෙල්ලගේ ප්‍රශ්නයක් හරි මොනවා හරි ඔන්න ඌ එනවා. ඌ තමන්ගේ හතුරාව හඳුනා ගන්නවා. ඌ දකිනවා. හතුරාව දකිනවා. ගිහින් ඌ වලිය දා ගන්නවා දැන් ඒයි ඩෝ අඩෝ බඩෝ ගගා දැන් මුන් දැන් ඩෝ එඩෝ ගගා දැන් ඔන්න යනවා වැඩි. හරි අපි කොල්ලන්ගේ වලිය එහෙම ලොකු වලිත් නෙවෙයිනේ. ඇයි ඔය මන්නම් කියන්නේ දෙන්න දෙපැත්ත ඉඳගෙන එකපාර ඇයි කියලා සියපතාව විතර කියලා ගෙදර ගියා නම් හරි ඉවරයි. වෙන වැඩි දෙයක් කියලා නැහැ. ඇයි දැන් මොන්න මුන් දෙන්න හඳුනාගත්තා. ඊට පස්සේ කොහොමදත් ඔය වලියට එන එක දැන් මේ හාංකවසිය දැනන් හිටපු එක නෙවෙයිනේ. වලියට එන එක හරියට අපේ ඇඟේ ටීවසා සෛලය හෝ බීවසා සෛලය. මූට තමයි දැන් වලිය දාගන්න ඕන. මේ තමයි බැක්ටීරියාව. ඌ මේ මුකුත් දන්නේ නැහැ දැන් ඌ මේ ඇඟට ඇවිල්ලා. අපේ සෛලය ගිහින් මූට සම්බන්ධ වෙලා ඊට පස්සේ අපේ එක නිකන් ඉන්නේ. කොච්චර කිව්වත් බයයි. බය. තනියම යන්නේ. අර හින්දි ෆිල්ම් වලනේ. ටැන් ගාලා එහෙම නෑ අපි මේකට තනියම යනවට වඩා ගැන්සියක් බස්සනවා. ගැන්සි. එතන මූ ළඟම ඉන්න අනිතර ගමේ මචං සුනේත් අයියා ලොකු අයියා වම්බොට්ට තිබ්බොට්ට කකද වටපිට ඉන්නේ උන්ට කතා කරනවා. මචං මේ මූ ඇවිල්ලා මූ තමයි මට අර ඉදා සද්ද දැම්මේ. ගගයි මූ මෙන්න දෙවෙනි පියවර ඌ ගුණණය වෙනවා. ඌ ගුණණය වෙනවා කියන එක හිතන්නේ නැද්ද මූ ප්‍රජනනය කරනවා කියලා? එහෙම හිතන්න එපා. හරිද? මෙයාගේ පිරිස වැඩි කර ගන්නවා. වම්බොට්ට එනවා, තිබ්බොට්ට එනවා, රබ්බඩයි එනවා, පුවබ්බඩිල්ල එනවා. දැන් සෙට් එක මේනවා බහිනවා ගේමට. ගැන්සිය. අනේ බැක්ටීරියාව හාංකවසිය දන්නේ දැන් සිද්ධිය. උඩ වෙන්න යනදී. හරිද? ඔය අතර බැක්ටීරියාවත් නිකන් ඉන්නේ ඌත් ප්‍රජනනය කර තව එකා දෙන්න හරි හදා ගන්නවා. දැන් මෙන්න මේ අපේ T හෝ B සෛල ගුණණය වුණා නේද? පිරිස වැඩි කරගත්තනේ ගැන්සි බැස්සනේ. එයාට තමයි අපි කියන්නේ කාරක සෛල කියලා. ඒගොල්ලෝ තමයි වලියට බහින්නේ. තනියකින් බහින්නේ කියලා. ගුණණයලා සෙට් එකක් එනවා. මූන් තමයි ගිහිල්ලා අරුන්ට තලන්නේ. තැලීම මේ ඉවත් කිරීම දෙවෙනි පාරේ ඉතින් දෙවෙනි එක හරි තලනවා. ඉතින් ගහනවා අරුන්ට. ගහපුවාම බැක්ටීරියා හිටපු අනේ ඉතින් ඒගොල්ලෝ විනාශ වෙලා. මේගොල්ලෝ නැති වෙලා යනවා. ගැන්සි කට්ටියගෙත් සමහර අයගේ අඬු කැඩෙනවා. දත ගැලවෙනවා. මෙතනින් හිස්තනක් හිටිනවා. විග්ගේ වගේ. ඉතින් එහෙම එක ඔව් ඉතින් සමහර වලිය වලට ගිහිල්ලා මට මතක් වෙන අර සූරපප්පගේ වලිය දත් සෙට් එහෙම යනවනේ අම්මා ගහන්න එපා කාලා. ඒ වගේද අපේ උන්ගේ දෙදික්. සමහරක දත් ගැලවිලා යනවා. පහුදාට එනවා ඒක දන්ත වගේ. හරි? ඉතින් අඬු බඬු කැඩිච්ච වුණුත් ඉන්නවා බිම දිගා වෙලා වගේ කීප දෙනෙක් ඉන්නවා ඉතින් යහතින්. හරි? යහතින් ඉන්නවා කීප දෙනෙක්. ඕකෙන් එකෙක් දෙන්නෙක් මේ වෙච්ච සිද්ධිය මතක තියාගන්නවා. ඊළඟ පාර මුන්ගේ සෙට් එකේ කවුරු හරි බැස්සොත් ඌන්ට ආපහු ඇටැක් කරන්න බලාගෙන. එකෙක් දෙන්නෙක් මේ විස්තරේ මතක තියාගන්නවා. හරි මම දුන්නා ගේවන උන්ට හරි නෙළුව එක බලමු ඊළඟ දවසේ ආවොත් මට මතකයි අරු. තේරෙනවද? මතක තියාගන්නවා මේ සෙට් එකේ විස්තරي. කොහොමද අර පොඩි එකා තැල්වා මචං තැලෙල්ලක් ඌත් මට ගැහුවා. නමුත් මං ගැහුවා මාත් ගැහුවා. එකෙක් දෙන්නෙක් මේක මතක තියාගන්නවා. බහුතරය මේක අතැල්ලා දාන ඔළුවේ. එයින්ද උන් ආපහු හන්දිය පැත්තකට ගියාම ආයි කන්න වෙනවා. හැබැයි කීප දෙනෙක් ඉන්නවා මේ සිද්ධිය මතක තියාගන්න.
මතක තියාගන්න පරිචිත ප්‍රතිශක්තිය. ඒ කියන්නේ අපේ ඇඟේ වසාසෛල දායක වෙලා මේ T හෝ B වසාසෛල දායක වෙලා අපේ ඇඟට එන බැක්ටීරියාවක් වේවා වෛරසයක් වේවා කවුරු හරි එයාට ඇටැක් කරන්නේ මේ ක්‍රම හතරෙන්. අපේ කොල්ලන්ට එම හොඳට මතක හිටියේ. ආවන්න මට කියන්නේ මේ මුලින්ම මොකද ගන්න හඳුනාගෙන සම්බන්ධ වෙලා සංවේදීත් වෙනවා. සංවේදීනවා කියන්නේ මේ බැක්ටීරියා විතර අඬනවා නෙමෙයි. ඇයි අනේ ඔයා ආවේ මගේ අම්මා. ඒක නෙමෙයි මේ කියන්නේ. සංවේදීනවා කියලා කියන්නේ මේ හොඳට අඳුරගෙන හරියටම රෙඩි වෙනවා දෙන්න. ඊට පස්සේ මේ කාරක සෛල බවට ගුණණය වෙනවා මේ ගැන්සිය බහිනවා. ඊයසේ හරියට ඉතින් ටික ටික ගුණණය වෙනවා. ඊට පස්සේ මේ ඉවත් කිරි මොන හරි ක්‍රම වලින් ඉවත් කරනවා. හරි ගහනවා කෙල ගහනවා සූරනවා කොනිති ගහනවා ගලක් ගහලා දුවනවා මොනවා හරි ක්‍රමයකට. අපි මේ ක්‍රම ටික බලමු දැන් මේ විභාගෙට එහෙම ලියන්නේ නැහැ වසාසෛල ගල් ගහනවා කියලා. මේ ක්‍රම ටික මම කියලා දෙනවා. මේ උදාහරණය මතක තියාගන්න. ඊට පස්සේ කීප දෙනෙක් මේ වෙච්ච සිද්ධිය මතක තියාගන්නවා. ආයෙ අරුණ ටික ආවොත් ආයෙ ගහන්න. ඔන්න වලියේ කතාව.